Welcome back to our YouTube channel. ඔන්න ඉතින් අද අපි vlog එක අරගෙන එන්නේ දකුණු කොරියාවේ කියොන්ජු කියන පළාතේ ඉඳලා. ඉතින් කියොන්ජු කියන්නේ දකුණු කොරියාවේ ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන පළාතක්. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඒ වගේ ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන පුල්බුක්සා කියන පන්සලට. මේ පන්සල ගොඩාක් ප්‍රසිද්ධ වගේම ගොඩක් පරණ පන්සලක්. කොරියානු ඉතිහාසයේ තියෙන ශිලා කියන රාජධානී යුගයට තමයි මේ පන්සල අයත් වෙන්නේ. ඉතින් ගොඩාක් සංස්කෘතික උරුමයන් මේ පන්සලේ තියෙනවා. ඒ වගේම තමයි කොරියානු ඉතිහාසය කොච්චර බුදුදහමත් එක්කලා බැඳිච්ච ඉතිහාසයක්ද කියලා මේ පන්සල දැක්කම හොඳට ඒක අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි මේ පන්සල ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා 1995 දී. මේ තියෙන්නේ ශිලා රාජවංශයේ රැජිනකගේ පාලන සමයේදී ඉදි කරපු තාරකා විද්‍යාත්මක නිරීක්ෂණාගාරයක්. ඉතින් මේක වැදගත් වෙන්නේ ආසියාවේ අදටත් බලා ගන්න පුළුවන් වෙන පරණම තාරකා නිරීක්ෂණාගාරයක් නිසා. මෙතන අක්කර ගානක සෝන් තියෙන්නේ මේ යුද්ධවලදී මිය ගියපු රජවරු විතරක් නෙමෙයි මට හිතෙන්නේ. නෑ දැන් ඒ විතර නෙමෙයි ඔය සේනාංකව වල ඉන්න මොකද ආරක්ෂක අංශවල හිටපු අයත් ඒගොල්ලන්ගෙත් මේවා තියෙනවා මට හිතෙන්නේ. 사진 찍어. 처음 같이 좀 찍으려고 했더니 너는 좀 같이 좀 이거 굉장히 보기 힘들어 이거. 시원해 짜증 쓰고 누나 이거 쓰고 양쪽으로. 시원한 사진에 관심이 별로 없어. ඉතින් මේ කියොන්ජු කියන නගරය තනිකරම ඓතිහාසික නගරයක්. ඉතින් අපි ගියා මේකේ තව ඓතිහාසික දේවල් බලන්න මියුසියම් එකකට. ඉතින් මේ මියුසියම් එකට ගියාම මේ නගරේ තියෙන ගොඩාක් ඓතිහාසික දේවල් අපිට දැනගන්න පුළුවන් මේ වීඩියෝ වලින් වගේම මේ මියුසියම් එකේ තියෙන දේවල් වලින්. මේ නගරේ හැමතැනකම වගේ අපිට බලා ගන්න පුළුවන් සොහොන්. ඉතින් ඒ සොහොන් ලොකුවට කන්දක් වගේ තමයි හදලා තියෙන්නේ. ඒ වගේ රජවරුන්ගේ රජ පෙළපතට අදාළ මිනිසුන්ගේ සොහොන් කියලා තමයි මේ හැම එකම තියෙන්නේ. ඒ වගේම තමයි මේ සොහොන් වලින් කැනීම් කරලා හම්බ වෙච්ච දේවල් තමයි මේ පෙන්වන්නේ. මේ වගේ සොහොන් ගොඩාක් මේ නගර පුරාවටම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම තියෙන සොහොන් අතරින් එකක් තමයි චොන්මා චොන් කියන සොහොන. මේ සොහොන ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ මේ සොහොන 1973 දී කැනීම් කරපුවහම මේ සොහොනෙන් හම්බෙලා තියෙනවලු ප්‍රසිද්ධ රන් ඔටුන්නක්. ඒ වගේම ගොඩක් කෞතුක වස්තුන් මේ සොහොනෙන් හම්බෙලා තියෙනවලු. දැන් අවුරුදු ගානකට කලින් 1000 මෙන්න මෙහෙම තමයි මේ ඒක තැම්පත් කරලා තිබ්බ තියෙන්නේ මේ රජතුමාගේ බෝඩි එක. ඉතින් දැන් අස්ති එහෙම නෑ පේන්නේ ඒ උනාට අර ලෝහමය කොටස් තියෙනවා කියන්නේ රජවරු පාවිච්චි කරපු මේ ඔටුනු ඒ වගේ දේවල් අර විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සොහොන හදලා තිබෙන්නේ. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ අර අපි කලින් පෙන්නපු ලොකු සොහොන් අතරින් එක සොහොනක් ඇතුළට. ඉතින් මේ සොහොන් ගොඩ අතරින් අර මං කලින් කියපු චොන්මා චොන් කියන මේ සොහොන ඇතුළට විතරයි මිනිස්සුන්ට එන්න පුළුවන් විදිහට ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ওই පේන තැන තමයි ඒ රජුරුවන්ව සොහොන්ගත කරලා තිබිලා තියෙන්නේ. ඒ වගේම එතනින් තමයි අර රත්තරන් ඔටුනු රත්තරන් සපත්තු ඒ වගේ කෞතුක වස්තුන් හම්බ වෙලා තියෙන්නේ. මේකේ මෙන්න මේ වගේ බැඳලා තියවිලා තියෙනවා ඒ කාලේ. දැන් නිදර්ශනයක් විදිහට මේක මේ දැන් තියෙන්නේ මේ විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. පස්සේ කාලේ ඉතින් මේ ලී හින්දා දිරලා ගිහින් එහෙමම පස් ගොඩක් වගේ තියෙන්නේ.
මෙතන මේ ස්ක්‍රීන් එක දාලා මේ ඉතිහාසය ගැන දාලා තියෙනවා. අපිට බලා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේකේ මේ කොරියන් ජාතික ඇඳුම ඇඳගෙන ආවොත් නිකන් මේ කියොන්චු ෂිමින් කියන්නේ මේ පැත්තේ ජීවත් වෙන අයටත් ඇතුළු වීම නිකන් නොමිලේ. මේ මොනවද ප්‍යාස්ද? ප්‍යාස් ගහද? ලංකාවේ රාජධානිය වගේ තමයි ඉන්නේ. මේ උඩට යන්න එපා කියලා තියෙන මේ ගොඩනැගිලි හදපු තැනද කොහෙද? මේ අපි ඇවිල්ලා ඉන්නේ අපි මෙච්චර කතා කරපු ශිලා රාජවංශයේ තිබුණු රාජමාලිගාවක ඉතිරි වෙලා තියෙන නටබුන් බලන්න. මේ මාලිගාව ඒ කාලේ තිබිච්ච මාලිගා සංකීර්ණයේ නැගෙනහිර මාලිගාව විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මාලිගාවේ ජීවත් වෙලා තියෙන රාජ කුමාරයා. ඇත්තටම මාරම ලස්සන විදිහට හදලා තිබිච්ච මාලිගාවක් වෙන්න ඇති. මොකද ඉතුරු වෙලා තියෙන නටබුන් දැක්කමත් හරිම ලස්සනයි. එතන ලොකු පොකුණක් තියෙනවා. ඒ වගේම පරිසරය මාර ලස්සනයි එතෙන්ට ගියහම. මේකේ රැයට එන්න ඕන. රැයට මේ ගල් කොණු වලට මේ වලට ලයිට් දාලා මාර ලස්සනට බලන්න පුළුවන්. 이게 තමයි මාලිගා සංකීර්ණ කියන්නේ. ඓතිහාසික දේවල් බලන්න කැමති, ඒවා ගැන දැනගන්න කැමති අයට මේ කියොන්ජු කියන සිටි එක ඇත්තටම වටින නගරයක්. එක දවසකින් බලලා ඉවර කරන්න බැරි තරම් හිස්ටොරිකල් ප්ලේසස් ගොඩාක් මේ කියොන්ජු කියන සිටි එකේ තියෙනවා. ඉතින් ඒවට කැමති ආසයට මේ සිටි එක ඇත්තටම වටිනවා ගිහින් බලන්න. ඉතින් එහෙනම් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ගිහිල්ලා එන්න. Thank you so much මේ වීඩියෝ එක බලපු හැමෝටම.